මේ තියෙන්නේ ඉතින් මෙච්චර කාලෙ මගේ ෆෝන් එක charge කරපු charger. ඕක ඉතින් දැන් වැඩ කරන්නේ. වැඩ කරන්නේ නැහැ කියන්නේ charge එකට ගහුවම මොකුත් පෙන්නන්නේ නැහැ. තට්ටුවක් දෙයක් දැම්මම charge වෙනවා ආයෙ නැති වෙලා යනවා. ඉතින් මම මේක ගලවන්න කියලා හිතුවා. ගලවන විදිහක් දන්නේ නැහැ හැබැයි. ඔහොම කරගෙන උතෙන්ට මම නියනකින් තට්ටුවක් දාලා කඩාගත්තා. ඉතින් පෙන්නන්න ඕන හින්දා නිකන් ඔහොම තියලා ගැලවුවා. ඉතින් ඒ කෑල්ල ඔහොම ගලවලා අයින් කරන් පස්සේ ඔහොම කෑල්ල ගහනකොට ඔහොම තියෙනවා. ඉතින් සර්කිට් එක කොටනෝක ඇතුලේ තමයි තියෙන්නේ. අපි ඒක එළියට ඇදලා බලමු. එන්නෙත් නැහැ. ඉතින් මම මේක ගලවන්න හිතුවේ මොකුත් නෙවෙයි මම අලුතෙන් එකක් ගන්න හිතුවා charger එකක්. ඉතින් ගන්න හින්දා කොහොමත් එකයි එන්නේ කියලා මේක මම ගලවන්න හිතුවා. හරි ගියොත් එහෙමයි නැත්නම් ඒත් එහෙමයි කියලා. ඉතින් ඔන්න ඔය පින් දෙකේ තමයි කේස් එක තිබිලා තියෙන්නේ. ඔය තියෙන චූටි කෑලි දෙක. ඒක කොහොම තමයි හතර වටේට කරකවනකොට ඔහොම එක එක කෑලි බෑලි ටිකක් තියෙයි මම දන්නේ නැහැ ඉතින් මොනවද කියලා. ඔන්න ඔය තියෙන පීලි දෙකේ තමයි ඔක හිර වෙලා තිබ්බේ මට එළියට ඇද ගන්න බැරුව. ගම් මෙහෙකුත් දාලා තිබ්බා. ඔය තියෙන පීල්ල. ඔන්න ඔය චූටි කෑලි දෙක තමයි අරක ඉතින් මේකට හිර වෙන්නේ නැතුව ලූස් වෙලා තිබ්බේ. ඉතින් මම මේ පින් දෙක පොඩ්ඩක් දතින් හැපුවා. දතින් හපලා ඉවරලා පින් එක ලං කරලා ආපහු තිබ්බ විදිහට charger එක හයි කරා. ඊට පස්සේ ඉතින් වැඩ දිගට තමයි බලන්න තියෙන්නේ. තාම හයි කරේ නෑ. ඔන්න ඔතෙන්ට තමයි ඔක සෙට් වෙන්නේ. ඉතින් මේ තියෙන මගේ 50ටත් වඩා වැඩින පරම පූජනීය charger එක. කොහොම හරි කරලා ඉතින් හයි කරගත්තා. අවුලකට තිබ්බේ මේ නියනෙන් ගාව පාර හිට්ටා. charger ඉතින් දැන් මෙහෙම ගහගෙන තමයි තියෙන්නේ. අපි යන්නලා බලමු. වැඩ කරොත් වෙලාව නැත්නම් බඩු charge වෙනවා. වැඩේ හරි.